අද මහේස්ත්‍රාත් අධිකරණයේ වගේම මහාධිකරණයේත් මේ ස්වාමීන් වහන්සේලා 4 දෙනා ඇතුළු 10 දෙනා රිමාන්ඩ් භාරයට පත්වෙච්ච නඩුව සම්බන්ධව සම්බන්ධිත නඩු කතා කළා. විශේෂයෙන්ම අපි මහාධිකරණයේ අප ඉල්ලුම් පත්‍ර යොමු කරලා තියෙනවා විත්තිකරුවන් 10 දෙනාටම. ඒ අනුව අද අපි අප බලාපොරොත්තු වෙන්න ආවා. නමුත් අද දිනේ තිබුණේ මහාධිකරණයේ notice returnable කියලා. ඒ කියන්නේ සිතාසි වගඋත්තරකරුවන්ට ලැබුණාද කියන එක සලකා බලන දවස හැටියට. එතකොට රජය වෙනුවෙන් නීතිපතිතුමා විරෝධතා සඳහා දිනයක් අවශ්‍යයි කියලා කිව්වා. ඒ සඳහා නඩුව අනිද්දා දිනේ ත්‍රිකුණාමල මහාධිකරණයේ කැඳවන්න තීරණය කළා. අපි ඇත්තටම බලාපොරොත්තු වුණා නීතිපතිතුමා විරෝධතා නැහැ කියලා කියයි කියලා මේ නඩුවට. මොකද මේ ස්වාමින් වහන්සේලා සිවුනම ඇතුළු විත්තිකරුවන් 10 දෙනාව මුල් අවස්ථාවේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරද්දී කිසිම අවස්ථාවකදී ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා නීතිපතිතුමා වෙනුවෙන් රජයේ නීතිඥවරයා ඉල්ලා සිටියේ නැහැ. ඔවුන් ඉල්ලා සිටි එකම දේ තමයි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමාවට ආරක්ෂාව සඳහා ඉදි කරලා තියෙන වහලය සහ ඒ ඉදිකිරීම ඉවත් කරනවා නම් මේ චෝදනාව ඉවත් කරගන්නත් කැමතියි කියලා තමයි පළවෙනි දවසේ ඉඳලා නීතිපතිතුමා වෙනුවෙන් කරුණු දැක්ුවේ. ඒ නිසා අපි බලාපොරොත්තු වුණා අද දිනේ නීතිපතිතුමාගේ විරෝධතාවයක් ඉදිරිපත් වෙන එකක් නැහැ කියලා. ඒ අනුව අපට අප ලැබෙයි කියලා අද විශ්වාස කළා. නමුත් නීතිපතිතුමා ඒ අප නඩුවක් සම්බන්ධයෙන් තියෙන පියවරක් තමයි විරෝධතාව වලට දිනයක් ලබා දීම. ඒ දිනේ අවශ්‍ය බව කියා සිටි නිසා අනිද්දා දිනයට මාධිකරණයේ නඩුව කැඳවන්න තීරණය කළා.